ඔයාලා අම්මා පස්සේ ගෙනු. මොනවද? එයා බය නෑ දැක්ක වෙනවා. අනේ කවුරුහරි කන්න ඉන්නද? මොනවද? හරි ඉල්ලනවා. බත් දැම්මම කනවද? ඔව් බත් කනවා. ගොඩක් කල් දැන් අවුරුදු ගානක් එනවා ඒක. දැන් අම්මා මන්ද බලනවා දැන් ඔය උත්තර බලන් ඉන්නවා. නැන්ද කුස්සියටත් එනවද? මෙතනින් මං බත් දෙනකම් ඔළුව මෙහෙත් කරගෙන ඉන්නේ. ෂෝක්නේ. ඔහොම තමයි. බත් නැත්තේ. තියෙන පුතා බත් තියෙන මං දැන් මේ ටික කනවා. ඒ කියන්නේ වෙන දේවලුත් කනවද? දැන් අපි හිතමු ඊයලා තියෙන මේ කොළ මොනා හරි වෙලා තිබුණොත් කන වැටි ආසාව වෙන්නේ. ඔක්කොම අනන්න දුන්නා. ඇයි මොකද? නිකන් බත් නෙවෙයිද? ඔහම ඉන්න දැනකම්. අන්න යාළුවෙක් කැවිල්ලා. ඇයි? ඔහම ඉන්න දැනකම් මෙන්න මෙයා එළවන්නේ සුදුනේ. මෙයා ඒවි. දැන් යන්න. ඔහම ඉන්න ඕනේ. දැන් යන්න. මෙයා යාවක් බයවත් දන්නේ නැද්ද විල්ලා? මෙයා බය කරන මේ සඳුනේ ගහන අන්න පුතා එළම. දෙන්න. පොටුද. යන්න. මොනවයි ඕනේ? හරි ආයෙත් නැද තාමසක තරහ වෙනවා. ලයිට් එක එයා තමයි. ඒ බලන්න. ලයිට් එක ෆ්ලෑෂ් එක. කදාන්න මේ ටික. මෙන්න බත් කන ආදී සතුටින් නිසන් කරලා ඉගෙන ගන්න. නවත්තන්න. අරුගම් මේදී හමු යාළුවෙක් කියලා. අතේනොත් කනවා. එයා අතේ මෙහෙම තල්ලු කරනවා. අතින් අරගෙන කනවා. බාරු කණක් දෙක මේ බාරු නෙවෙයි සාමාන්‍ය ඕම් වගේ දේවල් ගොඩක් මේ හිතා ගන්න බැරි දේවල් නේ ඉස්සර මේ අපි අතන ගහන ලෑල්ලක් ලේ මුකපුඩ ඔක්කොම එක ගැලෙව්වේ මෙතන ඉබ්බෙක් බත්කයි හිතා ගන්න බැරි දේවල් නේ කුදුම දේවල් වෙන්නේ අර බාරු කණේ මම නැත්තම් පුතා ඉස්සරහ ඉන්නවනම් මට කොහොම හරි එවෙනවා. මෙතනට වෙලා ඔළුව තියාගෙන බලාගෙන ඉන්න. මෙයා